ඔයා ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නුවර දළදා මාලිගාවට ගිහිල්ලා ඇති. හැබැයි ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවද මාලිගාවට පොඩ්ඩක් උඩහින් වෙන්න පිහිටලා තියෙන උඩවත්ත කැලේට? මේ වීඩියෝ එක ඒ ගැන. වෙල්කම් කියලා පිළිගන්නවා මිස්ටර් බැට්ස් YouTube channel එකෙන් ගේන අන්සං ශ්‍රී ලංකා පළවෙනි වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරගෙන යන්න. ඒ වගේම bell icon එකත් click කරගෙන යන්න. වැඩි කතාව ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. උඩවත්ත කැලේ වචනෙන් ගත්තාම මොකක් හරි උඩක පිහිටලා තියෙන වත්තක්. හැබැයි මේක නිකම්ම පොඩි වත්තක් නන් නෙමෙයි, හෙක්ටයාර් 104ක්. ඒ වගේම නිකම්ම කැලේකුත් නෙමේ, රාජකීය වනෝද්‍යානයක්. කියන විදිහට උඩරටට මොකක් හරි සතුරු ආක්‍රමණයක් ආවහම රජපෞල මුලින්ම පසුබැස්සේ මේ කැලේටලු. ඇත්තරම මේ කැලේ හොඳ සැඟවුම් ස්ථානයක් කියලා අපිටත් හිතාගන්න පුළුවන් වුණා අපි ඒ කැලේට ගියපු වෙලාවේ. ඒ ගැන වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඕගලන්ට ඒ vlog එක බලා ගන්න පුළුවන්. කොහොම හරි පසු කාලීනව මේ කැලේ භික්ෂුන් වහන්සේලාට භාවනා කරන්න භාවනා මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම 1938 දී මේක අබේ භූමියක් විදිහට නම් කරලා තියෙනවා. උඩවත්ත කැලේ තියෙන අනෙක් වැදගත්ම දේ තමයි මේ කැලේ තියෙන බොහොම අපූර්ව ජෛව විවිධත්වය. විශේෂයෙන් ශාක වර්ග ගණනාවක්. අපි ශාක පැත්තට ගියොත් යෝධ පුස්වැල් වගේ වැල් වර්ග 11ක් විතර, ඊට අමතරව මහෝගනී වගේ යෝධ ගස් වර්ග 58ක් විතර අපිට මේ කැලේ ඇතුලේ බලා ගන්න පුළුවන්. අනික් පැත්තෙන් අපි සත්තුන්ගේ පැත්තට ගියොත් මේ කැලේ තියෙන ලස්සනම දේ තමයි මේ කැලේ ඇතුලේ ඉන්න කුරුල්ලෝ. විදේශ සංචාරකයෝ පවා උඩවත්ත කැලේට එනවා මේ කැලේ ඇතුලේ ඉන්න කුරුල්ලොන්ව බලන්න. කුරුල්ලන්ට අමතරව මුවෝ, දඬුලේන්නු වගේ සත්තු මේ කැලේ ඇතුලේ නිදහසේ ජීවත් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. උඩවත්ත කැලේට ඔයගොල්ලෝ යනවා නම් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ ටිකට් එකක් ගන්න ඕනේ එතන තියෙන එන්ට්‍රන්ස් එකෙන්. මේ ටිකට් එක රුපියල් 75ක් වගේ තමයි වෙන්නේ. දෙවනි සහ වැදගත්ම කාරණාව තමයි ඔයගොල්ලෝ ප්ලාස්ටික් බෝතල්, වතුර බෝතලයක්, බීම බෝතලයක් වගේ දෙයක් ගෙනියනවා නම් මේවා එතන තියෙන ගාඩ් රූම් එකකින් තියලා යන්න වෙනවා. කැලේ ඇතුළට ඕගොල්ලන්ට ප්ලාස්ටික් සම්බන්ධ දේවල් මොනවත් ඒගොල්ලෝ ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේක ගොඩක් හොඳ වැඩක්. මං හිතන්නේ ඒ නිසාම වෙන්නේ නැති කැලේ ඇතුලේ අපි ඇවිදිද්දි අපිට එක ප්ලාස්ටික් බෝතලයක්, තොපි කොලයක්වත් දකින්න හම්බුනේ නැහැ. ඒ වගේම මේගොල්ලෝ හොඳ නඩත්තුවක් කැලේ ඇතුලේ කරනමයි කියලා තේරෙනවා. ඒ වගේම ඕගොල්ලෝ ගමන පටන් ගන්න තැනම ලොකු මැප් එකක් තියෙනවා. මේකේ ෆොටෝ එකක් ගහගත්තා නම් ලේසියි. මොකද විශේෂයෙන් පාරවල් කිහිපයක් තියෙනවා ඕගොල්ලන්ට කැලේ ඇතුලේ ගමන් කරන්න. ඕගොල්ලන්ට ගැරිසන් සුසාන භූමියට යන්න පුළුවන්, view point එකට යන්න පුළුවන්. ඒ වගේම අර කලින් කියපු හාමුදුරුවරු භාවනා කරන්න තෝරගත්ත ගල් ගුහා ආසන්නයට ඕගොල්ලන්ට කැලේ ඇතුලේ ඇවිදගෙන යන්න පුළුවන්. මේ තැන් හැම තැනකටම යන්න පුළුවන්. මේ මැප් එක අපි ෆොටෝ එකක් ගහගෙන මැප් එකට අනුව ගියොත්. ඒ වගේම මේ පාරවල් හැම එකක්ම එකින් එකට සම්බන්ධයි. ඒ හින්දා ඕගොල්ලන්ව අතරමං වෙන්න නම් ඉඩක් ඇත්තෙම නැහැ.
කැලේට ගියපු දවසට පස්සේ දවසේ ඉඳලා මේගොල්ලෝ කැලේ ඇතුලේ බයිසිකල් වලින් යන්න පුළුවන් බයිසිකල් සේවාවක් හඳුන්වලා දෙනවයි කියලාත් කිව්වා. ඉතින් මම ඒ ගැන නම් ලොකු අප්ඩේට් එකක් දන්නේ නැහැ. ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් වගේම මම ඔය කිව්ව දේවල් වලට අමතරව ඕගොල්ලෝ මොනවා හරි උඩවත්ත කැලේ ගැන දන්න දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවේ තියෙන ගොඩක් ලස්සන සුන්දර නිස්කලංක තැනක්. ඉතින් අපි ඒ ලස්සන බව නැති කරගන්නේ නැතුව ඉස්සරහට යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව මේ වගේ වීඩියෝ එකකින් එහෙම නැත්නම් තව vlog එකකින් හම්බ වෙමු.